සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා දත්තනික්ස් මූවි රිවිව් YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ආවේ 2011 රිලීස් වුණ sci-fi action ගණයට අයත් රියල් ස්ටීල් මූවි එක ගැන. එහෙමනම් අපි යමු කතාව පැත්තට. මගේ channel එකට අලුතෙන් join වෙච්ච කෙනෙක් නම් like කරලා, share කරලා, bell icon එක all press කරලා තියාගන්න. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි චාලි. කතාව පටන් ගන්නකොටම පෙන්වන්නේ චාලි ට්‍රක් එකක් අරගෙන ගිහිල්ලා කානිවල් එකක් වගේ තැනක නවත්තනවා. එයා එතන රැයක් ගත කරනවා. චාලි උදේ හැරෙන්නේ එයාට එන කෝල් එකකට. කෝල් එකේ ඉන්නේ නම් චාලි ගත්ත ණය ඉක්මනට පියවන්න කියලා. ඉතින් මේ චාලි කියන්නේ වටේටම ණය වෙච්ච කෙනෙක්. ණය ගෙවා ගන්න බැරුව ඉන්න නිසා හැමදාම එයාලට බොරු කී ඉන්න එක. ඒ එක්කම පොඩි ළමයි තුන්දෙනෙක් ඇවිල්ලා චාලිගෙන් අහන්නේ ඇම්බුෂ් එක පෙන්වන්න පුළුවන්ද කියලා. ඇම්බුෂ් කියන්නේ චාලිගේ ට්‍රක් එක ඇතුලේ ඉන්න ලොකු රොබෝ කෙනෙක්. එයාව අරගෙන එළියට එන චාලි එතන හිටපු එක ළමෙක් මේ ඇම්බුෂ්ගේ එක ෆොටෝ එකක් ගන්න හදනවා. හදනකොටම චාලි ආව නවත්තලා ඒ ළමයාට ඩොලර් 5ක මුදලක් ඉල්ලනවා. චාලි කියන්නේ සල්ලි වලට කෑදර පුද්ගලෙක්. එතකොට මේ චාලි රොබෝ කෙනෙක් එක්ක මොකද කරන්නේ? මේ කතාව විදියට මේ කාලේ මිනිස්සුන් විසින් රොබෝලව යොදාගෙන බොක්සින් තරඟ පවත්වන කාලේ. චාලිත් ඒ වගේම තරඟ වලට ඉදිරිපත් වෙන කෙනෙක්. හැබැයි චාලිට මෙතන ෆයිට් කරන්න තියෙන්නේ ලොකු බරක් තියෙන කුළු හරකෙක් එක්ක. චාලි මේ තරඟයේ මුලදී කැමති නැති වුණත් තරඟේ පවත්වන කෙනා දිනපුවාම දින ගන්න කිව්වම චාලි නිකම්ම කැමති වෙනවා. තරඟේ පටන් ගන්නකොටම චාලි හොඳටම සෙල්ලම් කරා තරඟය බලන්න ආපු ගෑන් ළමෙක් දිහා බලන්න ගිහිල්ලා චාලියාගේ රොබෝක එක කකුලක් කඩා ගන්නවා. චාලි කොහොම හරි එක කකුලක් සෙල්ලම් කරන්න හැදුවා. කුළු හරක සම්පූර්ණයෙන්ම චාලිගේ රොබෝව විනාශ කරලම දානවා. ඉතින් චාලිට තවත් ප්‍රශ්නයක් තියෙනවා. චාලියට තරඟයේ දිනන්න බැරි වෙන නිසා එයා ඔට්ටු දාපු සම්පූර්ණ ගාන මේක පවත්පු කෙනාට ගෙවන්න වෙන නිසා චාලි එක ගෙවන්නේ නැතුව ඉක්මනින් එතනින් පිටත් වෙනවා. චාලි ට්‍රක් එක ළඟට ගිහිල්ලා දොර වහනකොටම චාලි ඉන්න පැත්තට දෙන්නෙක් එනවා. චාලි හිතන්නේ තරඟේ සල්ලි ඉල්ලන්න එන දෙන්නෙක් කියලා. චාලි ඒ දෙන්නගෙන් ඉන්න එක්කෙනෙක්ට ගහලා කියනවා එයාලට ඒ තරඟේ සල්ලි දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ දෙන්න ඇවිල්ලා තියෙන්නේ සල්ලි ඉල්ලන්න නම් නෙමෙයි. මේ දෙන්න ඇවිල්ලා තියෙන්නේ චාලිගේ කලින් බිරිඳ මිය ගියා කියලා කියන්න. චාලි ආව අවුරුදු ගානකින් දැකලා නැහැ. ඒ වගේම චාලිට අවුරුදු 11ක ළමයෙකුත් ඉන්නවා. දැන් ඒ ළමයාගේ බාරකාරයා චාලි. ඒ ගැන කතා කරගන්න චාලිට උසාවියට එන්න කියලා. මේ ඉන්නේ මැක්ස්. මැක්ස්ගේ බාරකාරීත්වය බාර ගන්න එයාගේ නැන්ද ඩෙප්ලා කෙනෙක් ඉන්නේ. හැබැයි චාලි ඇවිල්ලා මැක්ස්ගේ බාරකාරීත්වය අයින් කරගත්තොත් විතරයි ඩෙප්ලාට මැක්ස්ගේ බාරකාරීත්වය අරගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම චාලි උසාවිය ළඟට එනවා. එයා එන ගමනොත් කතා කර යන්නේ. එයාට රොබෝ කෙනෙක් ගන්න විදිහක් ගැන චාලි උසාවිය ඇතුළට ගිහින් කියන්නේ එයා ආවේ යාගේ ළමයාගේ බාරකාරීත්වය එයාගෙන් අයින් කරගන්න පේපර්ස් වලට අත්සන් කරන්න කියලා. චාලිට අඩුම තරමේ එයාගේ ළමයා මොන වගේද කියලාවත් බලන්න ඕනේ නැහැ. හැබැයි උසාවියෙන් කියනවා චාලි පොඩ්ඩක් වාඩි වෙන්න. අපි මේ ගැන පොඩ්ඩක් කතා කරමු කියලා. මැක්ස්ගේ නැන්දගේ මහත්තයාට ගොඩක් සල්ලි තියෙන කෙනෙක්. චාලි දකිනවා එයාගේ අතේ රත්තරන් මුදු ඔරලෝසු වගේ දේවල් තියෙනවා. මේක දැක්ක ගමන් චාලි උසාවියෙන් අහනවා මගේ ලෝයත් එක්ක මේ ගැන කතා කරන්න ඕනේ. මට එළියට යන්න පුළුවන්ද කියලා. මර්වින් එළියට එනකොටම චාලි බොරුවට කෝල් එකක වගේ කියන්නේ මැක්ස්ගේ බාරකාරීත්වය එයා ගන්නවා කියලා. ඒකට අවශ්‍ය ලීකිවිලි සූදානම් කරන්න කියලා. මේක ඇහුණ මර්වින් චාලි ළඟට ඇවිල්ලා කියන්නේ ඩෙප්ලා මැක්ස්ට ගොඩක් ආදරෙයි කියලා. ඒ නිසා එයාව අපිට හදාගන්න දෙන්න කියලා. චාලි ඒක ඇහුණ ගමන් කියන්නේ එයාට ඩොලර් 75000ක් ඕන. එතකොට මැක්ස් එයාට දෙන්නම් කියලා. මර්වින් පුදුම වෙනවා චාලි කිව්ව කතාව නිසා. හැබැයි මර්වින්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මර්වින් ගිම්හානයට ඩෙප්ලත් එක්ක ඉතාලියට යන්න හිතන් ඉන්න නිසා මැක්ස් එයාලා එනකන් චාලිට බලාගන්න පුළුවන්ද කියලා මර්වින් අහනවා. ඉතින් මේ හැම දෙයකටම චාලි මර්වින්ගෙන් ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලනවා. මර්වින්ට සල්ලි තියෙන නිසා මෙයා ඒකට කැමති වෙනවා. හැබැයි මේක ඩෙබ්ලා දැනගන්න බෑ කියලා මර්වින් චාලිට කියනවා. චාලි මැක්ස්ගේ බාරකාරීත්වය ඩෙබ්ලාටයි මර්වින්ටයි හරවලා එතනින් පිටත් වෙනවා. ඒ වගේම චාලි අලුත් රොබෝ කෙනෙකුත් ඕඩර් කරනවා. එයා ගාවත් ඒ දැන් ඇති වෙන්න සල්ලි තියෙන නිසා චාලි ඊට පස්සේ එයාගේ ජිම් එකට යනවා. එතනදී අපිට බලා ගන්න පුළුවන් චාලිගේ අලුත්ම පෙම්වතිය බෙලියු. මෙයා තමයි චාලිගේ රොබෝලා රිපෙයාර් කරන්නේ. හැබැයි බෙලියු චාලි කරන වැඩවලට ගොඩක් කලකිරීමෙන් ඉන්නේ. ඒත් එක්කම මර්වින් ඇවිල්ලා මැක්ස් වයි සල්ලි ටිකයි බාර දීලා එතනින් පිටත් වෙනවා. සල්ලි අතේ ගොඩක් තියෙනකොට මැක්ස් දැනගන්නවා චාලි ආව මර්වින්ට විකුණලා කියලා. මැක්ස් සල්ලි වලින් භාගයක් ඉල්ලනවා. එයාටත් ඒ සල්ලි වලින් අයිතියක් තියෙනවා. මැක්ස් කියන්නේ චාලි වගේ හිතුවක්කාර කොල්ලෙක්. හැබැයි චාලි කියනවා එයාගේ අතේ දැන් ඒ සල්ලි නෑ. චාලි මැක්ස් දෙන්නම රණ්ඩු විවි ජිම් එක ඇතුළට යනවා. ඒ රණ්ඩු ඉවර වෙන්නේ චාලිගේ රොබෝ එළියට ගත්තාම. මේ චාලිගේ අලුත් රොබෝගේ නම තමයි නොයිසි බෝයි. රොබෝ වැඩ කරන්නේ වොයිස් කමාන්ඩ් වලට. ඉතින් මේ චාලි රොබෝවත් අරගෙන ෆයිට් එකකට යන්නයි හදන්නේ. මැක්ස්ටත් චාලිත් එක්ක යන්න ඕන. හැබැයි චාලි ඒකට කැමති වෙන්නේ නැහැ. මැක්ස්ව බෙලියට බලාගන්න කියලා චාලි එතනින් පිටත් වෙන්න හැදුවා. මැක්ස් චාලි ට්‍රක් එකේ යතුරු අරගෙන එයාව එක්කන් ගියේ නැත්තම් යතුරු කවුන්ටරට දානවා කියලා බය කරලා කොහොමද චාලිත් එක්ක යන්න පිටත් වෙනවා. මේ දින්න ඉස්සල්ලාම යන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ෆයිට් තියෙන තැනකට. චාලි එතනට ගිහින් කියන්නේ එයාට එතන ඉන්න හොඳම රොබෝ එක ෆයිට් කරන්න ඕනේ.
හැබැයි මෙක්ස් නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මෙක්ස් කියන්නේ ඉතින් පොඩි තරගයකට සහභාගී වෙලා සල්ලි ටිකක් අරගෙන මෙතනින් යන් කියලයි. ඒ චාලි මෙක්ස් කියන කිසිම දෙයක් ගන්න නැතුව චාලි කොහොම හරි එතන ඉන්න හොඳම රොබොත් එක්ක ෆයිට් එකකට යනවා. මෙතන ඉන්න හොඳම රොබෝ තමයි මයිඩිස් කියන්නේ. ටිකක් දරුණු පිනමක් තියෙන රොබෝ කෙනෙක්. චාලි පටන් ගත්ත ගමන් කිසිම ගාණක් නැතුව මයිඩිස්ට පාර දෙනවා. ටික වෙලාවක් යනකොට චාලිට නොයිසි බෝයිව පාලනය කරගන්න බැරි වෙනවා. මේකෙන් ප්‍රයෝජනය ගන්න මයිඩිස් නොයිසි බෝයිව කෑලි කෑලි වලට විනාශ කරලා දානවා. චාලිටයි මෙක්ස්ටයි සල්ලි වෙනකොට නොයිසි බෝයිගේ කෑලි ටික තමයි අරගෙන යන්න ඕනේ. චාලිට දැන් තවත් අලුත් රොබෝ කෙනෙක් ඕන. ඒ නිසා මේ දෙන්න යනවා රොබෝලගේ කෑලි තියෙන ලොකු තැනකට, තියෙන ගබඩාවකට. මේ දෙන්න රොබෝලගේ කෑලි එකතු කරන අතරේ මෙක්ස් එකපාරට එතන තියෙන ලොකු වලකට විස්සන් යනවා. විස්සන් ගිල්ලා මෙක්ස් රොබෝ අතක හිර වෙනවා. චාලි දුවන් ඇවිල්ලා මෙක්ස් ඉක්මනට ගොඩ ගන්නවා. මෙක්ස් ගොඩට ඇවිල්ලා බලනවා එයා බේරගත්ත රොබෝ කවුද? මෙක්ස්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මඩාස්ස හිර වෙච්ච යන රොබෝ කෙනෙක්. මෙක්ස් චාලිට කියන්නේ මේ රොබෝ අරන් යමුයි කියලා. හැබැයි ඒ රොබෝ වැඩක් නැහැ කියලා චාලියාගේ ට්‍රක් එකට යනවා. මෙක්ස් මුළු රෑම මහන්සි වෙලා රොබෝ ගොඩට අරගෙන ට්‍රක් එක ළඟට යනවා. චාලි කරපු වැඩේ නිසා මෙක්ස්ට ගොඩක් කේන්තින් නොයි ඉන්නේ. චාලි ජිම් එකට ගිහිල්ලා යාගේ කැඩිච් රොබෝල දෙන්න එකතු කරලා එක්කෙනෙක් හරි හදලා දෙන්න පුළුවන්ද කියලා බෙලිගෙන් අහනවා. බෙලී කියනවා මෙතන කිසි දෙයක් ගන්න බැහැ කියලා. මේ ඔක්කොම කුණු ගොඩවල් දැන්. මේ දේවල් නිසා බංකොලොත් වෙලා ඉන්නේ කියලා. බෙලී චාලිට කියන ගමන් චාලි කියනවා මෙක්ස් ගෙනාපු රොබෝවත් පොඩ්ඩක් බලන්න කියලා. එයාව කීයකට හරි විකුණලා සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්ද කියලා. ඒත් එක්කම මෙක්ස් ඇවිත් කියනවා එයාගේ රොබෝ එයා විකුණන්නේ නැහැ කියලා. මෙක්ස් ඒ රොබෝ ගෙනාපු වෙලාවෙම බෙලී ඒ රොබෝව හදලා රොබෝන් කරපු ගමන් එකපාරට නැගිටලා මෙක්ස් දිහා බලාගෙන මෙක්ස් කරන දේ කරන්න පටන් ගන්නවා. බෙලී කියන්නේ මේ රොබෝව හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ සෙවණේලි දිහා බලාගෙන ක්‍රියා කරන්නයි කියලා. මේ වගේ රොබෝ කෙනෙක් බෙලී කවදාවත් දැකලා නැහැ කියලා චාලිටයි මෙක්ස්ටයි කියනවා. මෙක්ස් එයාගේ රොබෝ හොදන අතරේ රොබෝගේ මැද කොටසේ නමක් ගහලා තියෙනවා දකින්න. එතන ගහලා තියෙන්නේ ඇටම් කියලා. මෙක්ස් චාලිගෙන් අහන්නේ එයා ෆයිට් එකකට අරන් යන්න පුළුවන්ද කියලා. හැබැයි චාලි නම් ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද එයා පන්න රොබෝ කෙනෙක් හින්දා. කොහොම හරි මෙක්ස් චාලිට එයා ෆයිට් එකකට ගෙන යන්න කැමති කරව ගන්න. මෙක්ස් මේ රොබෝ කෙනෙක් විතරක් නෙමෙයි. මෙක්ස්ගේ හොඳ යාළුවෙක් වගේම තමයි. මෙක්ස් ඊළඟ දවසේ බෙලිගෙන් අහනවා චාලිගේ විස්තර. එතකොට මෙක්ස් දැනගන්නේ චාලි කියන්නේ හිටපු බොක්සින් ෂූරයෙක් කියලා. චාලියාගේ අන්තිම සටනේ පරාද වුණ නිසා එතනින් පස්සේ එයා බොක්සින් ක්‍රීඩාව කරලා නැහැ. එතකොට චාලියවිත් කියනවා මෙක්ස් අද රැට අපි මෙහින් පිටත් වෙන්න යන්න හදන්නේ කියලා. මෙයාලා හදන්නේ සල්ලි ටිකක් හරි අලුත් රොබෝ කෙනෙක් හරි හොයාගන්න කියලා. චාලි මෙක්ස් දෙන්න ඉදා රෑම මෙහින් පිටත් වෙනවා. ඒ දින ඉස්සල්ලාම යන්නේ WRB බොක්සින් තරඟ තියෙන තැනකට. ඒකෙන් අදහස් කරන්නේ වර්ල්ඩ් රොබොට් බොක්සින්. චාලි මේක ඇවිදලා කට්ටියකින් අහලා බලනවා එයාට ණය ගන්න පුළුවන්ද කියලා. හැබැයි චාලි කිසිම කෙනෙක් ණය දෙන්න කැමති වෙන්නේ නැහැ. මෙක්ස් මෙතන ඇවිද ඉන්නකොට එකපාරටම එයාට බලා ගන්න පුළුවන් වෙනවා සූස් කියන රොබෝ. බායන්නක පෙනුමක් තියෙන විශාල රොබෝ කෙනෙක්. සූස් කියන්නේ වර්ල්ඩ් රොබොට් බොක්සින් වල උඩින්ම ඉන්න රොබෝ. මෙයාව කවුරුත් මේ වෙනකම් පරාද කරලා නැහැ. මේ රොබෝගේ අයිතිකාරයා තමයි ෆ්ලාරා ලින්. මෙයා සල්ලි තියෙන අහංකාර කෙල්ලෙක්. ඒ වගේම මේ රොබෝ නිර්මාණය කරලා තියෙන්නේ ටක් මෂීඩෝ. මෙයත් වැඩි කතා කරන්නේ නැති ලොකු කමින් ඉන්න කෙනෙක්. කොහොම හරි මෙක්ස්ගේ වදේ නිසාම චාලි ආව තවත් අන්ඩර්ග්‍රවුන්ඩ් ෆයිට් තියෙන තැනකට එක්කන් යනවා. මේ ඉන්නේ කිම්පික්. මෙතන ඉන්න අයිතිකාරයා. මෙක්ස් චාලිටවත් කතා කරන්න දෙන්නේ නැතුව කිම්පික් එක්ක වාද කරගන්නවා ෆයිට් එකක්. කිම්පික් කියනවා එයාගේ රොබෝ මෙට්‍රෝ එක ෆයිට් කරන්න එක රවුන්ඩ් එකකට $100ක් දෙන්නම්. මෙක්ස් නම් මේකට කැමති වෙන්නේ නැහැ. කොහොම හරි දෙන්න වාද කරගන්නකොට කිම්පික්ට තරහා ගිහිල්ලා කියනවා එක රවුන්ඩ් එකකට ටැම්බෙලා හිටියෝ $1000ක මුදලක් දෙනවා කියලා. මෙක්ස් නම් ඒකට කැමති වෙනවා. ඔන්න ඉතින් ෆයිට් එක පටන් ගත්ත ගමන් ඇටම් මෙට්‍රෝගෙන් දන්න විදියට පහර වලට ලක් වෙනවා. ඉතින් මෙට්‍රෝ ගහපු එකපාරකින් ඇටම් බිම වැටෙනවා. පළවෙනි රවුන්ඩ් එක ඉවර වෙන්නත් කලින් මෙක්ස් ඇටම් ළඟට ගිහිල්ලා අයියෙන් කියනවා ඇටම් නැගිටින්න කියලා. හැබැයි මෙක්ස් කියන එක ඇහුණා වගේ ඇටම් එකපාරටම නැගිටිනවා. පළවෙනි රවුන්ඩ් එක ඇටම් බේරලා හිටිය නිසා කිම්පික්ට $1000ක මුදලක් ගෙවන්න වෙනවා.
කින්පික් මැක්ස් ළඟට ඇවිල්ලා කියනවා තව රවුන්ඩ් එකක් සෙල්ලම් කරමු කියලා යෝජනා කරනවා. මේ ගාන වගේ දෙගුණයක් ගෙවන්නම් කියලා. චාලි ඒකට කැමති නෑ කියන්නත් කලින් මැක්ස් ඒකට කැමති වෙනවා. චාලි ඒ වැඩේට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මැක්ස් චාලිට කියනවා බය වෙන්න එපා. එයා මේක දිනනවා කියලා. මැක්ස් කිව්වත් වගේම ඇටම් කහපු එක පාරක මෙට්‍රෝගේ සිස්ටම් එක අවුල් ගිහලා මෙට්‍රෝ යටම ගහන්න පටන් ගත්තා. අන්තිමට මෙට්‍රෝ බිමවරන් තමයි විනාශ වෙන්නේ. චාලි මැක්ස් දෙන්න ඒ සල්ලිත් තරම් ඉක්මනින් එතනින් පිටත් වෙනවා. ඒ වගේම ඒ දෙන්නට තවත් තැන් වලින් ෆයිට් වලට ආරාධනා ලැබෙනවා. චාලි ඊළඟ දවසේ උදේම නැගිටලා ඇටම් එක ෆයිට් කරන්න පුරුදු වෙනවා. චාලිගේ ජීවිතේ විනාශම දවස. මේ දෙන්න එතනින් එහාට තිබ්බ හැම එකක්ම වගේම දිනනවා. චාලි මැක්ස් ඇටම් ගැන මුළු ලෝකෙම දැනගෙන කතා වෙනවා. ඒ වගේම මෙයාලට සල්ලි ගොඩක් හම්බ වෙලායි තියෙන්නේ. සල්ලි වලටත් වඩා තාත්තගේ පුතාගේ බැඳීම දැන් ගොඩක් ශක්තිමත්. චාලි මැක්ස් දෙන්නම සටනක් අවසන් කරලා ගෙදර යන්න හදනකොටම එක්කෙනෙක් ඇවිල්ලා කාඩ් එකක් දීලා යෝජනා කරනවා ෆයිට් එකකට එන්න කියලා. චාලි මේ දිහා බලලා කියනවා මේ WRB ලිග් ෆයිට් එකක් නේ කියලා. චාලි මැක්ස් දෙන්නම දැනගන්න ඇටම්ම WRB ෆයිට් වලට තෝරගෙන කියලා. එයාලගේ පළවෙනි ලිග් තරඟාවලිය දැන් පටන් ගන්නයි යන්නේ. චාලි ටිකක් විතර කලබලෙන් ඉන්නේ. මේක එයාගේ පළවෙනි ප්‍රොෆෙෂනල් ෆයිට් එක නිසා මේ අතර මැක්ස්ටයි චාලිටයි ෆ්ලාරාලෙන්ගෙන් ඒ කියන්නේ සූස්ගේ අයිතිකාරයාගෙන් ආරාධනාවක් ලැබෙනවා. එයාව හම්බෙන්න එන්න කියලා. ෆ්ලාරාලෙන් මේ දෙන්නට එන්න කියලා තියෙන්නේ ඇටම් එයාලට විකුණන්න යෝජනාවකට. ෆ්ලාරාලෙන් ඇටම්ව මිලදී ගන්න කැමතියි කියලා කියන්නේ. චාලි නම් උඩින්ම කැමති වෙනවා. හැබැයි මැක්ස් එයාගේ රොබෝ විකුණන්නේ නැහැ කියලා එතනින් එළියට එනවා. චාලි දිගටම පස්සෙන් ගිහින් මැක්ස්ගෙන් අහනවා අපි ඇටම්ව විකුණමු කියලා. මැක්ස් කියනවා චාලිට කවදාවත් ඒක වෙන්නේ නැහැ ඇටම්ව විකුණන්නේ නැහැ කියලා. අපි දැන් සටනට ලෑස්ති වෙමු කියලා තරගය පටන් ගන්න ඔක්කොම සූදානම්. ඇටම් ෆයිට් කරන්න තියෙන්නේ ට්වින් කියලා ඔලු දෙකක් තියෙන දෙන්නෙක් විසින් පාලනය කරන රොබෝ කෙනෙක් එක්ක. චාලි මැක්ස්ට කියනවා මේක අන්ඩර්ග්‍රවුන්ඩ් ෆයිට් එකක් වගේ නෙමෙයි. මේ රොබෝගේ හැම දෙයක්ම ඕන් කම්පියුටර් එකකින් පාලනය කරනවා කියලා. අපි බුද්ධිමත් ඉවසීමෙන් තරඟ කරන්න ඕනේ කියලා. ට්වින් සිටියට ඔලු දෙකක් තියෙන නිසා කොයි පැත්තෙන් පාර දුන්නත් එයාට ඒක වළක්වන්න පුළුවන්. මැක්ස් චාලිට කියනවා එයාගේ මොකක් හරි දුර්වලකමක් ඇති කියලා. එතකොටම චාලි දකිනවා රොබෝගේ වම් අතේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. චාලි ඒත් එක්කම ක්‍රියාත්මක වෙනවා. චාලි ඒ රොබෝගේ දුර්වලතාවයේ තේරුම අරන් පිට පහර දෙන්න පටන් ගන්නවා. පාලනය කරන අයට හිතාගන්න බැරි වෙලා අන්තිමට ට්වින් සිටිගේ සිස්ටම් එකටත් හානි වෙනවා. ඇටම්ගේ හොඳ පහරකින් ඒ රොබෝ දින ඇදගෙන වැටෙනවා. ඉස්සරහට චාලි මැක්ස් ඒ දෙන්නගේ පළවෙනි ලිග් තරඟයේ ඒ විදියට ජයග්‍රහණය කරගන්නවා. මැක්ස් තරඟයේ මැද්දට දුවලා ගිහිල්ලා මයික් එක අරගෙන ෆ්ලාරාලෙන්ට අභියෝග කරනවා සූස් එක්ක ඕනම තැනක ඕනම වෙලාවක ෆයිට් කරන්න එයා ලෑස්තියි කියලා. ඊට පස්සේ තරඟයේ සල්ලිත් අරගෙන එයාලා ට්‍රක් එක ළඟට යනකොට ට්‍රක් එක ළඟ රිච්චි ඉන්නවා. චාලිව හොයාගෙන ඇවිල්ලා එයාලගේ සල්ලි අරගන්න. සල්ලි විතරක් නෙමෙයි චාලි යාට බොරු කියපු ඒවටත් එක්ක චාලිට ගහන්න කට්ටියත් අරගෙන චාලි මෙතනින් ආයෙත් එක්කෙනෙක්ට ගහලා මැක්ස් අරගෙන දුවනවා. හැබැයි වැඩි දුරක් දුවන්න වෙන්නේ නැහැ. චාලිටයි මැක්ස්ටයි හොඳටම කුටි කන්න වෙනවා. චාලි මුළු රෑම මේ සිද්ධිය ගැන කල්පනා කරලා චාලි මේ සිද්ධියෙන් පස්සේ මැක්ස් ඩෙබ්රට එන්න කියලා මැක්ස් බාර දෙනවා. හැබැයි මැක්ස් ඩෙබ්රත් එක්ක යන්න කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. මැක්ස්ට ඕනේ චාලිත් එක්ක ඉන්න කියලා මැක්ස් දුකින් චාලිට කියනවා. එයාව තියාගන්න කියලා. හැබැයි චාලි කියන්නේ මැක්ස් එයත් එක්ක ඉන්න එක අනුතුරුදායකයි කියලා. ඒක නිසා මැක්ස් තියාගන්න බැහැ කියලා. මැක්ස් බොහොම දුකින් ඩෙබ්රත් එක්ක යනවා. චාලිත් මේ වුණ සිද්ධිය ගැන ගොඩක් දුකයි. චාලි ඊළඟට බෙලිව හම්බෙලා බෙලිත් එක්ක මේ ගැන කතා කරලා අන්තිමට චාලි තීරණයකට එනවා මැක්ස් එයා ළඟ තියාගන්නවා කියලා. චාලි ඉක්මනට එහෙන් පිටත් වෙලා ඩෙබ්‍රලාගේ ගෙදරට යනවා. චාලි මැක්ස් හම්බෙලා එයාගේ අතින් උන හැම දෙයකට සමාව අරන් කියනවා එයාලට සූස් එක්ක ෆයිට් කරන්න දිනක් හම්බෙලා තියෙන්නේ කියලා. නියෝක් වල ශූරතාවය වෙනුවෙන් පවත්වන තරඟය ආරම්භ වෙන්නයි යන්නේ. චාලි මැක්ස් ඇටම් තරඟ බිමට එනවා. බෙලි ඩෙබ්‍රා මැතිව් එයාලා හැම කෙනෙක්ම තරඟය බලන්න ඇවිල්ලා ඉන්නේ. චාලි මැක්ස් ඇටම් එක තරඟ වලට ඇතුළත් වෙනවා. ඊළඟ තරඟ බිමට එන්නේ කවදාවත් පෙරදිලා නැති සූස් තරඟ වලට එනවා. සූස් තරඟ වලල්ලේ ඉඳලා එකපාරටම උඩින් තරඟ වලල්ල ඇතුළට පනිනවා. මේ වෙලාවේ නම් චාලිත් පොඩ්ඩක් විතර බය වෙනවා. සීනෝ නාද වෙනවත් එක්කම පළවෙනි රවුන්ඩ් එක පටන් ගන්නවා. සූස් ගහපු පළවෙනි පාරෙම බිම ඇදගෙන වැටෙන ඇටම් විස්තර විචාරකෙන් කියන්නේ මේක තවත් සූස්ගේ දවසක් වේවි කියලා. හැබැයි පුංචි ඇටම් ආයෙත් නැගිටිනවා. ඒත් හිටන් ඉන්න වෙඩි වෙලාවක් හම්බ වෙන්නේ නැහැ.
සූස්කි තවත් දන්න පහරකින් ඇටම ආයෙත් බිම වැටෙනවා. හැබැයි ඇටම ආයෙත් නැගිටිනවා. ඒත් ඇටමට කිසි දෙයක් කරගන්න වෙන්නේ නැහැ. සූස් පිට පහර එල්ල කරනවා. චාලි කොච්චර උත්සාහ කරත් සූස්ගෙන් ඒ කිසි දෙයකට ඉඩක් ලැබෙන්නේ නැහැ. සූස් ගහපු තවත් පහරකින් ඇටම්ගේ සිස්ටම් ඔක්කොම ඔෆ් වෙලා එයා බිම ඇදගෙන වැටෙනවා. හැමෝම හිතන්නේ තරඟ එතනින් ඉවරයි කියලා. ඇටම ආයෙත් නැගිටින්න එකක් නැහැ කියලා. මෙත් එක පාටක් කෑ ගහනවා ඇටම්ට නැගිටින්න කියලා. ඇටම් මේක හැම වගේ එක පාටම ඇටම් නැගිටිනවා. ඇටම් නැගිට්ටා ගමන් ආයෙ සූස් අනුකම්පාවක් නැතිව ඇටම්ට පහර දෙන්න ගන්නවා. හැබැයි චාලිගේ එක බාණ්ඩයකට ඇටම් සූස්ගේ මුන්ට හිතා ගන්නවත් බැරි වේගකින් පහර එල්ල කරනවා. සූස් අඩියක් විතර පස්සට යනවා. සූස්ට හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා. මේකෙන් ප්‍රයෝජනය ගත්ත චාලි සූස්ට එක දිගට පහර එල්ල කරන්න ගන්නවා. පළවෙනි පාරට තමයි සූස් මෙහෙම රොබෝ කෙනෙක්ගෙන් මේ විදිහට ප්‍රහාරයකට ලක් වෙන්නේ. අමාරුවෙන් ඇටම් පළවෙනි රවුන්ඩ් එක කොහම හරි බේරිලා ඉන්නවා. මේ වෙලාවේ නම් ටක්මා ෂීරෝ ෆ්ලාරා ලෙන්නුයි ටිකක් විතර කලබලෙන්නුයි ඉන්නේ. ඒත් එක්කම හතරවෙනි රවුන්ඩ් එක වෙනකන් රොබෝල දෙන්න එකින් එකාට පහර එල්ල කරමින් ඩොන්න සතුනක තමයි ඉන්නේ. චාලියාගේ දැනුම පාවිච්චි කරලා ඇටම හොඳින් පාලනය කරනවා. හැබැයි සූස්ගේ එක පහරකින් ඇටම්ගේ කටහඬ හඳුනාගැනීමේ පද්ධතිය විනාශ වෙලා යනවා. ඒත් එක්කම හතරවෙනි රවුන්ඩ් එක ඉවර වෙලා යනවා. චාලිට මැක්ස්ටයි කරගන්න දෙයක් නැහැ. තව එක රවුන්ඩ් එකයි ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි මැක්ස්ට මතක් වෙනවා රොබෝට චාලි දිහා බලන්න ෆයිට් කරන්න පුළුවන් කියලා. හැබැයි චාලි නම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒත් එක්කම පස්වෙනි රවුන්ඩ් එක පටන් ගන්න. චාලි බලන්න එළිය නම් ෆයිට් කරනවා. ඇටම් මේක දිහා බලාගෙන සූස්ට පහර දෙනවා. හැබැයි මේක නම් ලොකු දව්වක් වෙන්නේ නැහැ. මැක්ස් චාලිට බල කරලා කියනවා ෆයිට් කරන්න ඇටම්ට තවත් අල්ලන් ඉන්න නම් බැරි වෙයි කියලා. හැබැයි චාලි කියන්නේ තව ටිකක් ඉවසන්න කියලා. සූස් එක දිගටම පහර එල්ල කරනවා. ටික වෙලාවක් යනකොට සූස්ගේ වේගය අඩාල වෙලා පහර දෙන එක නවත්තනවා. සූස්ගේ පවර එක අඩු වෙලායි තියෙන්නේ. ඇටම් සූස්ට කතා කරනවා නැවත පහර දෙන්න කියලා. සූස් නැවත පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි ටික වෙලාවක් යනකම් විතරයි. සූස්ගේ පවර එක ආයෙත් අඩු වෙනවා. චාලි අල්ලන් ඉඳලා තියෙන්නේ මේ ටයිම් එක එනකන්. චාලි ඒත් එක්කම ක්‍රියාත්මක වෙලා හිතා ගන්න බැරි විදියට චාලි අනුකම්පා විරහිත පහර දෙන්න පටන් ගන්නවා. ඇටම් ගාපු එක පාරකින් සූස් පළවෙනි වතාවට බිම ඇදගෙන වැටෙනවා. හැබැයි සූස් නැවත පාරක් නැගිටිනවා. ආයි සූස් නැගිට්ටට චාලි හිතා ගන්න බැරි විදිහට සූස්ට ආයෙත් පහර දෙනවා. ඒත් එක්කම රවුන්ඩ් එක අවසන් වෙනවා. තරගේ රවුන්ඩ් ගාන ඉවර වුණ නිසා තරගේ රිසල්ට් එක ලකුණු වලින් තීරණය කරන්න වෙනවා. ලකුණු ගාන බලපුවාම සූස් ඉතිරින් ඉන්නවා. හැබැයි ඇටම් ජනතාවගේ වීරයා බවට පත් වෙනවා. මැක්ස් ඒක හොඳටම ප්‍රමාද කියලා මැක්ස් ජනතාවට කියනවා. තාත්තයි පුතයි දෙන්නා බොහොම ආදරෙන් එකිනෙකා වෙනද ගන්නවා. ඔන්නෝමයි අපේ රොබෝ කෙනෙක් නිසා එකතු වුණ තාත්තගේ පුතාගේ කතාව ඉවර වෙන්නේ. ඔයාලා මගේ channel එකට අලුතින් join වෙච්ච කෙනෙක් නම් subscribe කරලා bell icon එක all press කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ආයෙත් අර වීඩියෝ එකකින් ගිහින් එන්න සුබ දවසක්.